ආයුබෝවන් අද මම ඔයාලට අරගෙන ආවේ මැක්‍රෝන්ස් හදන විදිය. අද මැක්‍රෝන්ස් හදන්න මගේ දුව. එයාට වයස අවුරුදු 14යි. අපි බලමු එයා කොහොමද හදන්නේ කියලා. ඔයා මගේ මේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. මේ තියෙන්නේ නියම ප්‍රමිතියට හදාගන්න අවශ්‍ය අමුද්‍රව්‍යයන්. මේ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් විකල්ප අමුද්‍රව්‍යයන් මම වීඩියෝ එක අතරේදී පැහැදිලි කරන්නම්. මේ තියෙන්නේ ආමන්ඩ් පවුඩර්. මෙතන කෝප්ප 1යි කාලක් තියෙනවා. මේ වෙනුවට ඔයාලට පාන් පිටි ගන්න පුළුවන්. මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න අවශ්‍යයි. ඒක නිසා අයිසින් සුගර්ත් එක්ක හොඳින් බ්ලෙන්ඩ් කරගන්න බ්ලෙන්ඩර් ජයකට දාගන්නවා. අයිසින් සුගර් කෝප්ප 1යි 3 කාලක් තියෙනවා. ලුණු තේ හැඳි භාගයක් දානවා. මම වීඩියෝ එක ෆාස්ට් දාලා තියෙන්නේ. නැත්නම් ඔයාලට සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්න වෙන නිසා. මේ තියෙන්නේ අපි දැන් බ්ලෙන්ඩ් කරගත්ත පවුඩර් එක සමානව කොටස් දෙකකට වෙන් කරගෙන අපි පාට දෙකකින් හදන නිසා. දැන් අපි බ්ලෙන්ඩ් කරගත්ත ආමන්ඩ් පවුඩර් එක පේනර් එකට දාලා හලා ගන්නවා. හොඳ ස්මූත් පවුඩර් එකක් ගන්න අවශ්‍ය නිසා. පොඩි කාලේ ඉඳන්ම දරුවන්ගේ අත් හුරු කරන්න ඕනේ මේ විදිහේ වැඩ කරන්න. මගේ දුව හරිම කැමති වෙනස් විදිහේ කෑම හදන්න. පෙනේරේ ඉතුරු වෙච්ච කෑලි ටික අයින් කරගන්නවා. මේ දාන්නේ මචා පවුඩර් මේස හැඳි එකක්. මේකෙන් මැක්‍රෝන්ස් වලට ග්‍රීන් ටී ෆ්ලේවර් එකක් එකතු වෙනවා. ඒකෙන්ම පාටත් කොළ පාට වෙනවා. මගේ දුව මේ ෆ්ලේවර් එකට කැමති නිසා තමයි එකතු කරන්නේ. ඔයාලටත් කැමති ෆ්ලේවර් එකක් එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් පාට ගන්න ෆුඩ් කලරින් එකතු කරනවා. මම ෆුඩ් කලරින් එකතු කරන්න ඕන තැන කියන්නම්. මේ තියෙන්නේ පවුඩර් එක හොඳට කලවම් වුණාට පස්සේ තියෙන විදිය. අපි මුලින් වෙන් කරගත්ත ආමන්ඩ් පවුඩර් එකේ අනිත් කොටසත් කලින් වගේම හලාගෙන කොකෝ පවුඩර් මේස හැන්දක් එකතු කරගන්නවා. මේ ෆ්ලේවර්ස් එකතු කරගන්න අවශ්‍යම නැහැ. කැමති නම් විතරක් එකතු කරගන්න. දැන් අපි මේකේ dry ingredients ටික ready කරගෙන තියෙන්නේ. ඊළඟට තියෙන්නේ බිත්තර 3ක සුදු මදේ වෙන් කරලා අරගන්න. ලුණු තේ හැඳි කාලක් එකතු කරගන්නවා. දැන් මේ විදිහට හොඳට බීට් කරගන්න ඕනේ. ඒත් එක්කම සීනි කෝප කාලක් මේ විදිහට ටික ටික එකතු කරගන්න ගමන් බීට් කරන්න. මේ විදිහට පීක් සිටින විදිහට හොඳට බීට් කරගන්න. දැන් මේ එකතු කරන්නේ වැනිලා තේ හැඳි භාගයක්. මේ වෙලාවට ඔයා කැමති ෆුඩ් කලරින් එකකුත් එකතු කරගන්න පුළුවන්. දැන් ආයෙමත් ඒ විදිහටම බීට් කරගන්න. දැන් ඒකත් අපි කොටස් දෙකකට වෙන් කරගන්නවා. මේ විදිහට වෙන් කරන්නේ පාට දෙකකින් හදන නිසා තනි පාටට හදනවා නම් මේ විදිහට වෙන් කරන්න අවශ්‍ය නැහැ. ඊළඟට එක ෆ්ලේවර් එකක් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. හොඳින් කලවම් කරගත්තට පස්සේ මේ විදිහට රිබන් එකක් වගේ වැටෙන්න ඕනේ. චොක්ලට් ෆ්ලේවර් එකත් කලින් වගේම කලවම් කරගෙන මේ විදිහට හදාගෙන තියෙනවා. ඊළඟට අපි හදාගත්ත මිශ්‍රණය මේ විදිහට පයිපින් බෑග් එකකට දාගන්නවා. ඊළඟට අපි බේකින් ට්‍රේ එකක් උඩට බේකින් පේපර් එකක් දාලා මේ විදිහට දාගන්නවා. දැන් අපි මේක මේ විදිහටම විනාඩි 30ක් පැයක් අතර කාලයක් තියලා තියන්න අවශ්‍යයි. ඊට කලින් අපි මේකේ එයා බබල්ස් යන්න මේ විදිහට ටිකක් තට්ටු කරගන්න ඕනේ.
දැන් මේ මගේ දුව කරන්නේ එයා බබල්ස් යවන තව විදියක්. නමුත් මේ ක්‍රමය කරන්න අවශ්‍ය නැහැ. එතකොට මැක්‍රෝන්ස් වල ස්මූත් ටොප් එකක් ගන්න බැරි වෙනවා. මේ ක්‍රමය කරනවා නම් එයා බබල්ස් තියෙන තැන් විතරක් ටච් කරා නම් ඇති. මේක නිසා මැක්‍රෝන්ස් වල රසයට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ස්මූත් ටොප් එකක් ගන්න බැරි වෙන එක තමයි වෙන්නේ. දැන් මේ විදිහට පාට දෙකකින්ම කරගෙන තියෙන්නේ. ඊළඟට oven එකට දානවා Fahrenheit 300ට විනාඩි 17ක්. විනාඩි 17කට පස්සේ එළියට ගත්තා. මේ විදිහට තමයි බේක් වෙලා තියෙන්නේ. මගේ දුවට නම් මේ තරම් සැටිස් නැහැ. නමුත් ඒ දෙයින් එයා යමක් ඉගෙන ගත්ත නිසා මම ඔයාලටත් පෙන්වන්න හිතුවේ. වැරදුනාම දෙයක් ඉගෙන ගන්න පුළුවන් කියලා මම එයාට පැහැදිලි කරලා දුන්නා. ඊළඟට අපි මේකේ මැදට දාන්න බටර් අයිසින් එකක් හදාගත්තා. මේ ගැලෙව්වම තියෙන විදිය බටර් සහ අයිසින් සුගර් එකතු කරලා බටර් අයිසින් එකක් හදාගත්තා. ඒ විදිහට හදාගත්ත මැක්‍රෝන්ස් තමයි මේ තියෙන්නේ. ඔරිජිනල් මැක්‍රෝන්ස් රසෙම තමයි තියෙන්නේ. කිසිම වෙනසක් නැහැ. මේකේ ප්‍රශ්නයකට තියෙන්නේ ස්මූත් ටොප් එකක් නැති එක විතරයි. ඌ පළවෙනි සැරේට මේ මැක්‍රෝන්ස් හදපු නිසා එයා ගොඩක් දේවල් මේකෙන් ඉගෙන ගත්තා. එහෙමනම් ඔයාලත් හදලා බලන්න. හදලා රස කොහොමද කියලා මට කියන්න. අපි නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු.